දිවෙන හරහා ඊශාන දිගම ඔස්සම සක්‍රීය තත්ත්වයේ පවතිනවා. මේ නිසා අද දිනේදීත් උතුරු මැද නැගෙනහිර ඌව සහ ඒ වගේම දකුණු පළාත්වල දවස පුරා වාගේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව මාත්තලේ සහ නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවලත් වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. සවස් කාලයේදී දිවෙන්නේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ සමගම නැගෙනහිර පළාතෙත් ඒ වගේම මාත්තලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සහ දකුණු පළාතේ සමහර කොටස්වල ඇතැම් ස්ථාන මිලිමීටර් 100ක් වූ තදවැසි ලැබීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ඒ සමගම සවස් කාලයේ පවතින ගිගුරුම් සහිත වැසි සමග විශේෂයෙන් බස්නාහිර සබරගමුව වගේ පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන මිලිමීටර් 75ක් වූ තදවැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ සමගම විටින් විට හමන තදසුලන් සහ අකුණු අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. මේ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමැතියි. ඒ වගේම දිවයින වටා මුහුදේ තත්ත්වය ගත්තොත් විශේෂයෙන් නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල වැසි පවතිනවා. ඒ වගේම සුළං ඊශාන දිශාවෙන් හමා යන්නේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර ආගයක පවතින්නේ. නමුත් කොළඹ සිට පුත්තලම හරහා කංකසන්තුරේ දක්වා සහ ඒ වගේම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වැලටොබ්බෙන මුහුදු ප්‍රදේශවල මේ සුළං වේගයේ විටක පැයට කිලෝමීටර් 40-45 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින නිසා දීවර සහ නාවික ප්‍රජාවේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක ඉල්ලා සිටින්න කැමැතියි. asianmirror.lk